සේවා ස්ථානයෙන් ඔයාට අයින් වෙන්න ඕනේ. ඔයාට ඒ සඳහා අවසරය තියනවාද? අනිවාර්යයෙන්ම සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. ආයිබෝන් සුබ දවසක් වේවා. මේ වීඩියෝ එකෙන් ඉතාමත් වැදගත් මාතෘකාවක් පිළිබඳව අද අපි කතා කරනවා. විශේෂයෙන්ම ඔයා මේ වෙලාවේදී සේවය කරන සේවා ස්ථානයෙන් ඔයාට අයින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් යාළුවෙකුගේ කම්පැනියට වැඩ යන්න වෙනෝනේ. ඔයාට ඒ සඳහා අවසරය තියනවාද? අපි අද කතා කරන්නේ මේ පිළිබඳවයි. මම හිතන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් වේවි. ඔයාට කොරියානු නීතියේ හැටියට E9 වීසා එක යටතේ කොරියාවට ඇවිල්ලා ඉන්න ඔයාලට නැත්නම් E7 4 වීසා එක වෙන්නත් පුළුවනේ. මේ කියන වීසා කැටගරි එක ඉන්න ඔයාට ඔයාගේ කැමැත්තෙන් ඔයාට අවශ්‍ය වෙලාවට වෙනත් කම්පැනි එකකට මාරු වෙන්න පුළුවන්ද කියන එකයි මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම වෙනත් සේවා ස්ථානයකට මාරු වෙන්න අනිවාර්යයෙන්ම සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. අපි එකට උදාහරණ කිහිපයක් එක්ක කතා කරමු. මොනවද ඒ සාධාරණ හේතු? ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාට තියෙනවනම් මේ වගේ සාධාරණ හේතුවක් තියෙනවනම් ඔයාට මේ වෙලාවේ ඔයා සේවයේ යෙදෙන රැකියාව කරන ස්ථානයෙන් ඔයාට වෙනත් සේවා ස්ථානයකට මාරු වෙන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් සාධාරණ හේතු මොනවද කියන එකයි අපි මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නේ. යම් විදිහකින් ඔයාගේ ආයතනය ඔයාගේ සේවය අවසන් කරොත් එහෙම මොනියම් හෝ හේතුවක් උඩ යම් ආකාරයකින් ඔබ ඔයාගේ සේවය අවසන් කරොත් එහෙම ඔයාට හැකියාව තියෙනවා මේ වෙලාවේ රැකියාව කරන ස්ථානයේ නැත්නම් රැකියා ආයතනයේ වෙනත් ස්ථානයකට මාරු වීමේ හැකියාව තියෙනවා. ඒකත් අපිට ඕන විදිහකට පුළුවන් කමක් නැහැ. ප්‍රධාන වශයෙන් ඔයා වර්තමානයේ වැඩ කරපු ආයතනයේ මෙන්න මේ කියන සේවකයා අවසන් මෙන්න මේ කියන සේවකයා නම් වශයෙන් මේ සේවකයා ආයතනයේ ඉවත් කළා කියන එක කැමැත්තෙන් ඉවත් කළා කියන ලිපිය අනිවාර්යයෙන්ම HRD එකට ලබා දිය යුතු වෙනවා. ඒ වගේම තමයි ඔයාටත් පුළුවන් වෙන්නේ ඊට පස්සේ සේවයට වෙනත් රැකියා ස්ථානයකට නැත්නම් වෙනත් සේවා ස්ථානයකට මාරු වෙන්න නම් අනිවාර්යෙන් ඔයත් ඒ ආයතනයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි වීම සිදු කරන්න ඕනේ. උන්ට පළවෙනි එක තමයි ඔයා සේවය කරන ආයතනයේ ඔයාව සේවය අවසන් කරවීම මොනියම් හෝ හේතුවක් වෙන්න පුළුවන් ආයතනයේ පැත්තෙන්. එහෙම කරොත් එහෙම ඔයාට උන අවස්ථාව තියෙනවා දැන් වර්තමානයේ සේවය කරන ආයතනයෙන් කම්පැනියෙන් මාරු වෙලා වෙනත් කම්පැනි එකකට මාරු වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ සේවයට නැත්නම් ඔයා පැය ගාණක් මහන්සි වෙලා මාස ගාණක් වැඩ කරලා ඔයා ඒ වැඩ කරපු ප්‍රමාණයට ඔයාට වැටුප් ලැබෙන්නේ නැත්නම් ඔයාට වැටුප් ලැබිලා නැත්නම් මාස ගාණක වැටුප් ලැබිලා නැත්නම් එහෙම වුණොත් එහෙම ඔයාට ඒත් අවස්ථාව තියෙනවා වර්තමානයේ සේවය කරන ආයතනයෙන් වෙනත් සේවා ස්ථානයකට මාරු වෙන්න. ඒකත් එකපාරම කරන්න පුළුවන් කමක් නැහැ. හැම දෙයකටම කිසියම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා අවසරය ලබා ගත යුතු වෙනවා. ප්‍රධාන වශයෙන් ඔයාට මේ කම්පැනි මාරු කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවන් වලද කියන එක තමයි මම මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ. ඒකට පළවෙනි එක තමයි ආයතනයේ විසින් ඔබ යම්කිසි ආකාරයකින් ඔබ ආයතනය තුළින් ඔයාව ඉවත් කිරීම ඔයාගේ සේවය අවසන් කරවීම පළවෙනි එක හැටියට මතක තියාගන්න. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව හැටියට ඔයා රැකියාව කරනවා, ඔයා සේවය කරනවා, මාස ගාණක් වැඩ කරනවා. හැබැයි ඔයාට වැටුප් ගෙවන්නේ නැහැ. වැටුප් ගෙවලා නැහැ. එතකොට ඔයාට පුළුවන්කමක් තියෙනවා කිසියම් නීතිඥයෙක් සම්බන්ධ කරගෙන හෝ ඔයාට වෙනත් ආයතනයකට වෙනත් කම්පැනියකට මාරු වීමේ හැකියාව අවස්ථාව තියෙනවා. මොකද දෙවෙනි කාරණාව. ඊට පස්සේ අපි තුන්වෙනි කාරණාව මොකක්ද කියලා බලමු. ඒ වගේම තමයි නීති විරෝධී ආකාරයෙන් ඔයාගෙන් වැඩ ගන්නවනම් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ඔයාගේ රැකියා ස්ථානය මොකක්ද කියලා ඔයාගේ ලිපිනය මොකක්ද කියන එක. කියන්නේ රැකියා ස්ථානය කොතනද කියන එක සඳහන් වෙලා තියෙනවා. ලිපිනය සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ අදාළ ආයතනය නෙවෙයි වෙනත් ස්ථානයකට ඔයාලාව එක්කගෙන ගිහිල්ලා ඔයාලගේ සේවය ලබා ගන්නවා නම් යම් ආකාරයකින් ඔයාගේ සජන්නියම් වෙනත් සජන්නියම් කියනකොට දෙන්න පුළුවන් ඔයාලාව. වෙනත් ආයතනයකට යවන්න පුළුවන් ඔයාලාව. එහෙම වුණොත් එහෙම ඒකත්
නීති විරෝධී දෙයක්. එතකොටත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඔයාට මේ කම්පැනිෙන් වර්තමානයේ සේවය කරන ආයතනයෙන් අයින් වෙලා වෙනත් සේවා ස්ථානයකට මාරු වෙන්න. එතකොට මම මේ කිව්වා වගේ ඔය කිව්ව පළියට එකපාරම කරන්න පුළුවන්කමක් නැහැ. මේ හැම දෙයකටම කිසියම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සිලා වැඩ කරොත් තමයි අපිට ඇත්තටම වර්තමානයේ සේවය කරන ආයතනය වෙනත් ආයතනයකට මාරු වීමේ හැකියාව තියෙනවා. අපි කාරණා දැනට 3-4ක් පිළිබඳව කතා කරා. ඒ වගේම තමයි යම් ආකාරයකින් ඔයා වැඩ කරන සේවා ස්ථානයේ ඔයාට ඒ සේවය කිරීම තුළ ඒ කියන්නේ හිතන්න මෙන්න මෙහෙම කාරණාවක්. ඔයාට සේවය කරන්න තියෙන්නේ පැය 6ක් නම් පැය 8ක් නම් එතකොට ඒ පැය ගානට වඩා වැඩිපුර ඔයාගෙන් සේවය ලබා ගන්නවා නම් එතකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ නිරෝගී බව නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාගේ සෞඛ්‍ය පිරිහීමට ලක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අන්න එහෙම අවස්ථාවකදීත් ඔයාට පුළුවන් මේ වගේ ආයතනයෙන් වෙනත් ආයතනයකට මාරු වීමේ හැකියාව තියෙනවා. එතනදී මේක පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරගන්න ඔයාලා දෙන්නෙක් තුන් දෙනෙක් කරන්න ඕන වැඩක් ඔයා තනියම කරවනවා. ඒ කියන්නේ දෙන්නෙක් තුන් දෙනෙකුගේ සේවය අවශ්‍යයි එතනට. හැබැයි ඔයා තනියම ඒ වැඩේ ඔයාලව කරවනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙදි ඔයා ගොඩාක් අපහසුතාවයටපත් වෙනවා. ඔයාගේ ශාරීරික ආබාධ ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී මේ වගේ හේතු සාධක කරගෙනත් ඔයාට ආයතනය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේක මේ විදිහට තවදුරටත් පැහැදිලි කරගන්න ඕනේ ඔයාලා. මේක ඔයා කෙලින්ම මගේ කොන්ද රිදෙනවා මගේ අතපය රිදෙනවා කියලා ඔයා මේ ඔයාගේ වචන වලින් කියලා හරියන්නේ නැහැ. ඇත්තටම මේ වෙනකොටත් ඔයාගේ ශාරීරික වශයෙන් ගත්තම පස්සේ කිසියම් හෝ හානියක් ඔයාට සිද්ධ වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට වෛද්‍යවරයෙක් කියනවා නම් ඔයා මේ වැඩේ කරන්න එපා. ඔයා මේ වැඩේ කරොත් එහෙම ඔයාටගේ මේ අතපය පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ කොන්දේ ලොකු විනාශයක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නැත්නම් ඔයාට වැඩ කරන්න ඇවිද ගන්න බැරි වෙයි. එහෙම නැත්නම් ඔයාගේ ඇස් දෙක නොපෙනෙයි. එහෙම නැත්නම් කන් ඇහෙන්නේ නැති වෙලා යයි. ඒ වගේ මොනවා හරි සාධාරණ හේතුවක් වෛද්‍යවරයා පෙන්වන්න ඕනේ. මෙයා දිගටම මේ ස්ථානයේ වැඩ කරොත් එහෙම මෙයාට මෙන්න මේ කියන විදිහේ සෞඛ්‍ය අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරයා නිකුත් කරන්න ඕනේ. වෛද්‍ය වාර්තාවක් නිකුත් කරන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට ඔන්න ඒකත් අවස්ථාවක් කරගන්න පුළුවන් කම්පැනි මාරු කරගන්න. සමහරක් අවස්ථාවන් වලදී කම්පැනි වල සේවකයන්ගෙන් උපරිමයෙන්ම වැඩ ගන්නවා. හැබැයි සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමක් කරන්නේ නැහැ. එතකොට යම් ආකාරයකින් ඔයා සේවයේ යෙදෙන ස්ථානයේ මොනියම් හෝ ආකාරයකින් ඔයාට මොකක් හෝ අනතුරක් සිදු වුණා කියලා හිතන්නකෝ. එතකොට කම්පැනි තුළ නැත්නම් ආයතනය තුළ ඒ වගේ අනාරක්ෂිත පරිසරයක ඔයාව සේවයේ යෙදවීම එහෙම නැත්නම් ඒ අනාරක්ෂිත භාවය නැති කරන්න එයාලා ක්‍රියාමාර්ග අරගෙන නැත්තම් ඒ වගේ දේවල් තහවුරු කරගන්න පුළුවන් වුණොත් එහෙම ඔයාගේ සේවා ස්ථානය මාරු කරන්න. ඔයා දන්නවා මේ වෙනකොටත් ඔයාගේ කම්පැනි මාරු කරන්න අවස්ථාවක් වෙනවා යම් ආකාරයකින්. දැන් වර්තමානයේ ඔයාගේ කම්පැනි හොඳට කරගෙන යනවා. හැබැයි අවුරුද්දක් ගිහිලා මාස ගාණක් ගිහිලා කම්පැනි පවත්වාගෙන යන්න බෑ. සජන්නෙමට කම්පැනි පවත්වාගෙන යන්න අමාරුයි. සේවකයන්ට වැටුප් ගෙවන්න අමාරුයි. ණය අරගෙන ණය ගෙවා ගන්න අමාරුයි. ඒකට කම්පැනි පවත්වාගෙන යන්න බෑ. ඒ විදිහට කම්පැනි වහන්න වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලට කිසිදු ගැටලුවක් නැතුව වෙනත් ආයතනයකට වෙනත් සේවා ස්ථානයකට මාරු වීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ පුංචි වීඩියෝ එක හරහා කතා කරන්නේ ඔන්න ඔය කියන කාරණා විශේෂයෙන්ම වර්තමානයේ මේ වෙලාවේ ඔයා යෙදিলা ඉන්න සේවා ස්ථානේ වෙනත් සේවා ස්ථානයකට මාරු වෙන්න ඕනේ. කොහොමද මාරු වෙන්න පුළුවන්? ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. අන්න ඒ හේතු පිළිබඳව තමයි මම මෙතනදී කතා කරේ. තවත් හේතු තියෙන්න පුළුවන්. තවත් එකතු කර ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන හේතු සාධක කියන එක ඔයාලා මතක තියාගන්න. ඉතින් මෙන්න මේ දේවල් තියෙනවා නම් ඔයාට ආයතනේ දැන් වර්තමානයේ සේවයේ යෙදෙන ආයතනේ වෙනත් ස්ථානයකට මාරු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ මේක මම කිව්වා වගේම ලේසියෙන් එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයාලට තනියම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. සමහරක් වෙලාවට ඔයාට නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමට සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට කතා කරමු ඔයා කොහොමද ඊට පස්සේ යම් ආකාරයකින් ඔයා උන්න කම්පැනි එකෙන් අයින් වුණා. දැන් අලුත් කම්පැනි එකට යන්න ඕනේ. අලුත් කම්පැනි එකට යන්න නම් ඔයා ඊට පස්සේ කරන්න ඕනේ මොනවද? ඊළඟ ක්‍රියාමාර්ග මොනවද කියන එක අපි තවත් වීඩියෝ එකකින් කතා කරමු. ඔයාලට සුබ දවසක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.
මෙතන මේ තියෙන්නේ අපේ වෙබ්සයිට් එක කොරියන් ලයිව් ක්ලාස් අලුත් වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක සිංහලෙන්ම තියෙන හින්දා ඔයාලට වෙබ්සයිට් එක භාවිතා කිරීමත් ඉතාමත් පහසු වෙනවා. මම මේ පුංචි වීඩියෝ එක හරහා අපි මේ වෙනකොට කරන සියලුම පාඨමාලාවල් බලා ගන්න පුළුවන්. ඒ අතර KIIP එකේ ලෙවල් ටෙස්ට් එක වගේම සම්තංගේ, ඒ වගේම සාතංගේ, ඒ වගේම ඕතංගේ දක්වාම පාඩම් තියෙනවා. මම මෙතන සම්තංගේ පාඩම් වල ඔයාලට සංස්කෘතික කොටස, ව්‍යාකරණ කොටස මේවා බලන්න පුළුවන්. නොමිලේ ලබා දෙන කොටසකුත් තියෙන ඒවත් බලන්න පුළුවන්. බලලා ඔයාට කැමති නම් මේ පාඨමාලාවන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.